නිවනට දේශනා කරන ධර්මයන් ටිකක් ගැඹීර ගැඹුරුයි ටිකක්. හැබැයි හොඳින් පරීක්ෂා කරන සිතකට ඒක ක්‍රමානුකූල වැටහෙනවා. ඉතින් අපි මනුස්සාත්ම භාවයක් ලබාගෙන ඉන්න අවස්ථාවේ ඒ පැත්තට සිත හරවන්න වෙනවා. මොකද මේ වෙන කිසිම භවයක මේ ස්කන්ධ ධාතු ආයතන බෙදලා පෙන්වන තැනක් නැහැ. මනුෂ්‍යාත්ම භවයේ තමයි මේක තියෙන්නේ. මේක හැබැයි බුදුරජාණන් වහන්සේ මේ ස්කන්ධ ධාතු ආයතන පටිච්චසමුප්පාදේ මේ චතුරාර්ය සත්‍ය මේ ධර්මයන් මාතෘ දිව්‍ය රාජ්‍යයට දේශනා කළ දිව්‍ය ලෝකේ. ඒක හරි. ඒක බුදු කෙනෙක් තමන්ගේ මෑණියන්ට කරන උපහාරයක්. මොකද මෑණියෝ දින 7කින් පරිලව යනවානේ. එතකොට එයා ඒ මෑණියෝ බුදු කෙනෙක් මේ ලෝකෙට දායාද කරලා පරිලව ගිහිල්ලා ඒ මෑණියන්ට ඒ ධර්මය අවබෝධ කරගන්න. ඒකට බුදු කෙනෙක් පිහිට වෙනවා. ඒක දිව්‍ය ලෝකය. අතර එහෙම නැතුව ඒ තුන් මාසයක් විචම්බන අභිධර්මය දේශනා කළ බව තමයි සඳහන් වෙන්නේ. ඊට පස්සේ දිව්‍ය ලෝකවල ගිහිල්ලා බණ කියපු බවක් එම ධර්මයේ සඳහන් වෙන්නේ. එහෙනම් බණ කිව්වේ කාටද? බණ කිව්වේ මිනිස්යන්ට. ඇයි? මිනිස්යන්ම තෝරගන්නේ. සෑම බුදුවරයෙක්ම එහෙමයි මිනිස්යන් තමයි තෝරගන්නේ. ධර්මයේ දේශනා කරන්නේ. ඒ කියන්නේ මේ මිනිස්සුયો ඉන්නවා මේ විවිධාකාරයෙන්. ඒ තමයි ධර්මයේ පිළිබඳව දීර්ඝ කාලයක් මනසින් හොයා එන සත්‍ය මොකක්ද කියලා. එහෙම හොයනවා මිනිස්සු. සත්‍ය මොකක්ද කියලා. පරම සත්‍ය ලෝකේ. එහෙම හොයාගෙන එන මිනිස්යන්ට මේ තථාගත ශාසන තුල ඒ බුදුරජාණන් වහන්සේලාගේ ශාසන තුල ඒවා පොඩ වැටහෙනවා අහලා. ඒවා ප්‍රගුණ කරනවා. ඒ ප්‍රායෝගික පුහුණු කරලා ප්‍රගුණ කරලා ඒවට අපි කියන පාරමී කියලා. පාරමිතා පුරනවා කියලා. එතකොට මේ පාරමිතා පුරාගෙන ඒ ශාසනවල ඒ සත්පුරුෂ ආශ්‍රයයන් මත සත්පුරුෂ ආශ්‍රයයන් ඇසුර මත ධර්මයේ සාකච්ඡා කළා. ඒ ආදී වශයෙන් ඒ ධර්මයේ පිළිබඳව ක්‍රමානුකූලව පුහුණුවකින් අවබෝධයකින් එනවා. අපි සෑම කෙනෙක්ම එහෙම ඇවිල්ලා තියෙනවා. දැනුත් එහෙමයි. ඒ නිසා තමයි ඔය ඇත්තොත් මේ විදිහට බණ අහන්න මේ සම්බුද්ධ ශාසනයක් තුළ මේ විදිහට බණ අහන්න වාඩි වෙන්නේ. අපි බණ කියන්නේත් ඒ හින්දා. අපි සංසාරේ මේ විදිහට මේ ධර්මය දේශනා කර ඇවිල්ලා තියෙනවා, සාකච්ඡා කළා තියෙනවා, ධර්මය පරීක්ෂා කළා තියෙනවා. ඒ ලබාගත් අවබෝධ මත අපේ ගිහි ජීවිතය ගැන කලකිරුණා. ඒ ජීවිතය ගැන එපා වුණා. එපා වෙලා මේ ශාසනයට ඇතුල් වෙලා ඒ ධර්මයේ පිළිබඳව තව පරීක්ෂා කරලා ඒ තේරුම් ගත්ත වටහාගත්ත ධර්මය පොතපතින් ධර්ම සාකච්ඡා මගින් ශ්‍රවණය මගින් විවිධාකාරයෙන් ඒ තේරුම් ගත්ත ධර්මය ලෝක සත්‍යයට ධර්ම දානයක් හැටියට බෙදා හදා දෙනවා. ඒක සංසාර ගතියක්. ඒ නිසා මේ ලබාගත් මනුෂ්‍යාත්ම භාවය තුළ අපි හැකිතාක් දුරට අපිට විවේකයක් තියෙනවා, විවේකයක් ඕනි. ඒ වගේම අපිට ජීවත් වෙන්න යම් රැකියාවල් කරන්න ඕනේ. ඒක වෙනම පැත්තක්. මොකද ඒකත් අනිවාර්යයි. ඒක නිසා ඒ කටයුතු කරන ගමන් මේ සත්‍ය මොකද්ද කියලා හොයාගෙන යනවා නම් අපිට යම් කිසි වෙලාවක මේ සිත නිවන අරමුණු කරලා සිත නිවෙයි. මේ සම්බුද්ධ ශාසනයෙන් තොර වෙන කිසිම දහමක් ආගමක් දර්ශනයක් මතයක් පිළිගන්න සිතක් ඇත්නම් ඒ සිත නිවෙන්නේ නැහැ. ඒ සිත සසරටම වැටෙනවා. වස්තු ධනය දීපල මේව නෙමෙයි. මේව తాවකාලිකයි. මේව සංසාරේ අපි අනන්ත අප්‍රමාණ එකතු කළා, රැස් කළා, පොදි බැඳ ගොඩ ගැහුවා. හැබැයි අලුත් භවයකට එනකොට ඒවෙන් කිසි එකක් ගෙනාවේ නැහැ. ඒක හොඳටම පැහැදිලි. ඒ සියල්ල තියලා ආවේ. හැබැයි ගෙනාවා. ඒ පුහුණු කරගත්ත ධර්මය ප්‍රගුණ කරගත්තා නම් යම් භවයක මනුස්සාත්ම භවයක් තුල යම් ධර්මය මේ තථාගත ධහම අහලා ඒක ප්‍රායෝගික පුහුණුවකින් ප්‍රගුණ කරගත්තා නම් ඒ ශක්තිය අරන් ආවා. ඒ ශක්තිය වර්තමාන භවයේ තව දුරට ප්‍රගුණ කරලා තියාගත්තොත් මරණයට බයක් නැහැ. නැත්තම් මරණයට බය වෙනවා.
අඬනවා මරණ වෙලාවේ. ඒ නිසා මරණය අවසන් කිරීම නිවනයි. කර්ම සකස් කරන තාක්කල් මරණයක් උරුම වෙනවා. කර්ම සකස් කරන තාක්කල්. කර්ම සකස් නොකරනවා මරණයක් උරුම වෙන්නේ. ඒ කර්මවල විපාක විඳින්න නාම රූප දෙක ක්‍රියාවක් සිද්ධ වෙනවා. කර්මේ විපාක විඳින්න. නාම රූප දෙකක් තමයි වාඩි වෙලා ඉන්නේ. බණ කියන්නේ නාම රූප දෙකක්. එහෙනම් ඒ නාම රූප දෙක ක්‍රියාත්මක වුණේ හේතුන්ගෙන්. ඒක තමයි බුදුදහම පෙන්වලා දෙන සත්‍ය හේතුන්ගෙන්. ඒතර පෙර භවවල හේතුන්ගෙන් නාම රූප දෙක ක්‍රියාත්මක වුණා වර්තමාන භවයේ හේතු හැදියේ නැත්තම් එහෙනම් ඉදිරියේ නාම රූප දෙක ක්‍රියාත්මක වෙන්නේ. ඒක තමයි නිවන. ඒ නිවන. හැබැයි ඒක එකපාරටම යන්න බෑ එතනට. ඒකට යන්න ඒ අවසානයට යන්න කලින් කරන්න වැඩ කටයුතු තියෙනවා. මේක විවරණය කරන්න වෙනවා. දිගහරින්න වෙනවා දහම. මේක සංක්ෂිප්ත කරලා තියෙනවා. සංක්ෂිප්ත කරලා තියෙන දහම දිග අරගන්න වෙනවා. ඒ සංක්ෂිප්ත කරලා තියෙන දහම දිග අරගන්න වෙන්නේ මේ ස්කන්ධ පංචකය තුළ. මොකද බෞද්ධ දර්ශනයේ බුදුදහම පෙන්වලා දෙන්නේ මේ ස්කන්ධ පංචකය යථා ස්වභාවය. බාහිර දේ ගැනත් කියනවා. අධ්‍යාත්මික ලෝකය හා බාහිර ලෝකය ගැන. ඒතර බාහිර ලෝකය හා අධ්‍යාත්මික ලෝකය. ඒතර අධ්‍යාත්මික ලෝකය මේ අධ්‍යාත්මික ලෝකේ ක්‍රියාත්මක වෙන්නේ නැත්තම් එහෙනම් දුකක් නැහැ. බාහිර ගස් ගල් වල කඳු පර්වත ඇල දොළ ගංගා ගොඩ නැගිලි යාන වාහන නැව් ගුවන් යන ඔය ඇති දුකක් නැහැ. මේ ස්කන්ධ පංචකයක් තියෙන තැන තමයි ජරා තියෙන්නේ. ඒවත් ජරා තියෙනවා. හැබැයි අරමුණු කරන සිත ශෝක වෙනවා. ඒ බාහිර වස්තුන් ජරාවටපත් වුනහම, දිරපුවාම, කැඩුනහම, බිඳුනහම, paludu වුනහම, වෙනස් වුනහම ඒ අරමුණු කරන සිත ශෝක වෙනවා. දුක තියෙන්නේ මේක ඇතුලේ. ලඩක් හැදුනහම අඬන්නේ. බාහිර වස්තු නෙමෙයි අඬන්නේ. මේ සිතයි අඬන්නේ. ජරාවටපත් වෙන්න සිත හඬනවා. ලෙඩ රෝග හැදෙන්න සිත හඬනවා. මරණය ලං වෙන්න සිත හඬනවා. ශෝක තමන්ගේ දරුවා කීකරුණාම නෑදෑයෝ හිතවත් අය නිර්පරාධ දොස් කියන්න නින්දා කරන්න ගත්තා අඬනවා. ශෝක වෙනවා. එහෙනම් මේ දුක තියෙන්නේ කොහෙද? අධ්‍යාත්මය තුනේ. ඒතර මේක ක්‍රියාත්මක වෙන්නේ නැත්තම් එහෙනම් දුකක් නැහැ. එහෙනම් දුකක් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ බුදු කෙනෙක් ලෝකයට පෙන්වලා දෙන්නේ මේකේ පැවැත්ම නෙමෙයි සැප හැටියට, මේකේ නොපැවැත්ම සැප හැටියට. මේකේ නිරෝධය සැප හැටියට. නැවත හටගන්නේ නැත්තම්, නැවත ක්‍රියාත්මක වෙන්නේ නැත්තම් මේ ස්කන්ධ පංචකය. එහෙනම් ඒ තමයි නිවන. ක්‍රියාත්මක වුණොත් අර සියලු දේවල් අපේක්ෂා කරන්න වෙනවා. බලාපොරොත්තු වෙන්න වෙනවා. අකමැති. නමුත් අකමැති වෙලා වැඩක් නැහැ. ලෙඩ රෝග හැදෙනවට අකමැති. නමුත් වැඩක් වෙන්නේ නැහැ. හැදෙනවා. එහෙනම් ජරාවටපත් වෙන එක අනිවාර්යෙන් සිද්ධ වෙනවා. එතකොට හඬනවා. ඒ නිසා ජරාවටපත් වෙන්නේ මේ පුච්චලෙක් නෙමෙයි. කෙනෙක් නෙමෙයි, සත්‍යයක් නෙමෙයි. ඒක තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙන්නේ මේ සත්‍යයකුත් නැතුව, පුච්චලයකුත් නැතුව, කෙනෙකුත් නැතුව, ජීවයකුත් නැතුව. මේ මොකද්ද මේක ගෙනියන එකේ තියෙන ප්‍රයෝජනය කියලා. මේක තවදුරටත් ඉස්සරහට අරගෙන යන්නේ පැවැත්මට කැමති වෙන්නේ ඇයි? මොකද්ද මේක තියෙන්නේ? හිතාගෙන ඉන්නවා මම කියලා. බුදුරජාණන් වහන්සේ කියනවා මම එක්කෝකේ නැහැ කියලා. අපි හිතාගෙන ඉන්නවා මගේ කියලා. බුදුරජාණන් වහන්සේ කියන එහෙම එකකුත් ඕකේ නැහැ කියලා. අපි අයිතියක් ගැන කතා කරනවා. වස්තු ගැන, දේපල ගැන, දරුවෝ ගැන, මොනුපුරු මිනිබිරිය ගැන, සහෝදර ඥාතීන් ගැන අයිතියක් ගැන කතා කරනවා. එයාලා මගේ හැබැයි එකක්වත් Tamanට අයිතිත් නැහැ කියනවා. එහෙනම් මේ ශරීරයේ තියෙන ඇස කන නාසය දිව ශරීරය සිත කියන මේ එකක්වත් Tamanට අයිතිත් නැහැ කියන. අන්න ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. නමුත් අපි හිතාගෙන ඉන්නව නේද මේ භෞතික වස්තුන් මේ අධ්‍යාත්මික මේවා ඔක්කොම මට අයිති මගේ කියලා. එතන තමයි වරද්ද ගත්තේ. ඒ ධර්මයේ නොදකපු සිත. ඒ ධර්මයේ පරිශීලනය නොකරපු සිත.
ධර්මයේ දැක්කේ නැහැ සිත. ධර්මයේ දැක්කේ නැති සිත මම නැති නිසා මම මගේ කියලා අල්ලන් ඉන්නවා. මට අයිති කියලා අල්ලන් ඉන්නවා. ධර්මයේ දැකපු සිත මම මගේ මට අයිති කියලා අල්ලන්නේ. ඒ පිළිබඳව නොයැලෙන සිත නිවන අරමුණු කරනවා. මම මගේ කියලා ඇලෙන සිත කවදාවත් නිවන අරමුණු කරන්නේ. ඒ නිසා මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ බුදුරජාන් වහන්සේ දේශනා කරන මේක පෙරලන්න. පෙරලලා බලන්න. මොකද්ද මේකේ තියෙන්නේ කියලා. රූපේ ගත යුතු දෙයක් තියෙනවා නම් ගන්න කිව්වා. ඕකේ ගන්න කිසි දෙයක් නැහැ. ඒ සතර මහා භූතය. පඨවි ආපෝ තේජෝ වායෝ. එයාලා අපට ඕන විදියට හැසිරෙන්නේ. ඒගොල්ලන්ට ඕන විදියට හැසිරෙන්නේ. එයාලා යම් මට්ටමකට පාලනය කරගන්න නම් අපි ඒකට අවශ්‍ය කරන කරුණු සපයන්න වෙනවා. සීත උෂ්ණ සම කරන්න වෙනවා. නුසුදුසු ආහාර දෙන්න බෑ. සතා සර්පයාගෙන් ආරක්ෂා කරන්න වෙනවා. මැසි මදුරුවන්ගෙන් ආරක්ෂා කරගන්න වෙනවා. අවුවෙන් වැස්සෙන් පින්නෙන් ආරක්ෂා කරන්න වෙනවා. ඉරියව් වෙනස් කරන්න වෙනවා. මොහොතින් මොහොත මේ ඉරියව් වෙනස් කරන්න වෙනවා. අන්න එතකොට ඒගොල්ලන් ටිකක් සමනය වෙලා ඉන්නවා. හැබැයි පොඩ්ඩේ හැම ආවිච්ච ගමන් ඒගොල්ලන් දෂ්ට කරනවා. දෂ්ට කරපාම ඒකත් බාර ගන්නවා මම කියලා. ඒ නිසා අපේ සිත තාම වැටුනේ නැහැ හරියට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මාර්ගයට. මාර්ග ඥානෙට. ඒ කියන්නේ ඥානෙ කියන්නේ නුවණ. මාර්ගය කියන්නේ පාර. එහෙනම් නුවණින් පාර දැක්කේ නැහැ තාම. පාර දැක්කේ නැති නිසා සෝවන් උනේ නැහැ. හැබැයි නුවණින් පාර නිවැරදිව දැනගෙන දැකගත්තා නම් සෝවන් වෙන්න පුළුවන්. සෝවන් වෙනවා කියන්නේ අතිශය ලබන්න තියෙන ඉහළම සම්පතක්. ඒක වස්තු වලට මිල කරන්න බෑ. ඒක දීපල වලට මිල කරන්න බෑ. ඒක ධන නිධාන වලට මිල කරන්න බෑ. ඒවත් තමන්ගේ ඥාතීන්ට මිල කරන්න කිසි කෙනෙකුට මිල කරන්න බෑ. ඒක අමිලයි. භව හතකට සීමා වෙන නිසා. මේ නාම රූප දෙකේ ක්‍රියාව තවත් භව හතකට එහායින් ගෙනියන්න බෑ. යන්නේ. අර ජරා ව්‍යාධි මරණ ශෝක කනගාටු දුක්ඛ දෝමනස් මේ සියල්ල එතනින් ඉවර වෙනවා. සදාටම අවසන් වෙනවා. ආය යඩන්නේ. ආය ශෝකයක් නෑ. ආය වැළපෙන්නේ. ආය දුක් නෑ.